HMN ප්‍රසා YouTube channel එකට මගේ ආදරණීය යාළුවෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ කොහොමද අත් කකුල් පැහැපත් කරගන්නේ කියලා. ගොඩාක් දෙනෙක්ගේ අත් කකුල් එහෙම අවුවට පිලිසිලා, අවුවට අව පැහැවෙලා, කොරළ ගතිය, වියලි බව වැඩි, සමේ එක ප්‍රශ්න. ඉතින් ඒ හැම දෙයකම විසඳුමක් ලෙස තමයි අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම භාවිතා කරන්නේ මොනවද, මගේ සම පැහැපත් කරගන්න මම මොනවද භාවිතා කරන්නේ කියලා තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ බොඩි ලෝෂන් වර්ග, බොඩි බටර් වර්ග විතරක් නෙවෙයි. මම මගේ සම පැහැපත් කරගන්නේ කොහොමද කියලා හැමදේම මගේ බොඩි ස්ක්‍රබ් එකේ ඉඳන්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට ස්කින් කෙයාර් රූටින් එකක් හදාගෙන ඔයාලගේ සම පැහැපත් කරගන්න. මම මගේ යාළුවොත් එක්ක මුලින්ම ෂෙයා කරගන්නේ මගේ බොඩි ස්ක්‍රබ් ටික. මම පළවෙනියටම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ලා ෆ්‍රෙෂ් එකේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක. මේ ස්ක්‍රබ් එක ගොඩාක්ම හොඳයි. ගොඩාක් දෙනෙක් භාවිතා කරනවා. සම ගොඩාක්ම පැහැපත් වෙනවා. ඉතින් මීට කලින් මම මේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. මේක මිලදී ගන්න පුළුවන් ඔයාලට 1800ට 1900ට වගේ මිලදී ගන්න පුළුවන්. මේක හැම ෂොප් එකකම වගේ තියෙනවා. මේ ස්ක්‍රබ් එක ගොඩාක්ම හොඳයි. මම ස්වභාවික ස්ක්‍රබ් එකක් විදියට භාවිතා කරනවා කෝපි ස්ක්‍රබ් එක. මේ කෝපි ස්ක්‍රබ් එක හදාගන්න පුළුවන් ඔයාලට කෝපි කුඩු, පොල් තෙල්, දෙහි හෝ මී පැණි දාලා ඔයාලට හදාගන්න පුළුවන්. කෝපි කුඩු, දෙහි, පොල් තෙල් නැත්නම් මී පැණි දාලා මේ ස්ක්‍රබ් එක ඔයාලට හදාගන්න පුළුවන්. කෝපි ස්ක්‍රබ් එක ගොඩාක්ම හොඳයි. මැරුණු සෛල එහෙම අයින් කරනවා. ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ සම හොඳට පිරිසිදු කරගන්න ඕන. ඔයාලගේ අත් කකුල් පැහැපත් වෙන්නේ නැති හේතුවක් තමයි ඔයාලා අත් කකුල් එහෙම හොඳින් පිරිසිදු කරගන්නේ නැහැ. මූණට කරන දේම අත් කකුල් වලටත් කරන්න ඕන. අපි මූණ හොඳින් ක්ලෙන්සර් කරනවා, ෆේස් වොෂ් කරනවා. ඒ වගේම අපේ සමත් අපේ අත් කකුල් එහෙම හොඳින් පිරිසිදු කරගන්න ඕන. හොඳ සබන් එකක් භාවිතා කරලා ඔයාලට පුළුවන් පිරිසිදු කරගන්න ඔයාලගේ අත් කකුල්. ඒ වගේම ඔයාලා සතියකට දවස් 2ක් වෙන් කරගෙන තියන්න අත් කකුල් එහෙම හොඳින් ස්ක්‍රබ් කරන්න. එතකොට තමයි මැරුණු සෛල එහෙම අයින් වෙන්නේ. අවුවට පිරිසුණු සම අයින් වෙන්නේ එතකොට. මොකද ගොඩාක් දෙනෙක්ගේ වැලමිට, දන හිස එහෙම ගොඩාක්ම අව පැහැවෙලා. ඉතින් ඔයාලට පුළුවන් සතියකට දවස් 2ක් වෙන් කරගෙන බොඩි ස්ක්‍රබ් එකක් කරන්න. බොඩි ස්ක්‍රබ් කරනකොට අවුවට පිලිසුණු සම අයින් වෙනවා, මැරුණු සෛල අයින් වෙනවා. එතකොට තමයි ඉක්මනින් පැහැපත් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා පිරිසිදු කරගන්න ඕන ඔයාලගේ සම. ඊට පස්සේ සතියකට දවස් 2ක් වගේ බොඩි ස්ක්‍රබ් එකක් දාගන්න ඕන. බොඩි ස්ක්‍රබ් කරනකොට ඔයාලා සතියේ එක ළඟ දවස් 2ක් දාගන්න එපා. සතිය ගත්තොත් සෙනසුරාදා දවසකුයි ඔයාලා සෙනසුරාදායි ඊට පස්සේ මැද දවසක් දාගන්න. එහෙම දවස් 2ක් වෙන් කරගන්න. එක ළඟ දවස් 2ක් දාගන්න එපා. ඊට පස්සේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම භාවිතා කරන ජෙල් වර්ග. මම මගේ සමේ ඇප්ලයි කරනවා ජෙල් වර්ග. මොකද ජෙල් වර්ග ගොඩාක්ම හොඳයි. ඒ කිව්වේ කෝමාරිකා ජෙල්, ඩොක්ටර් රෂෙල්ගේ කෝමාරිකා ජෙල් එක, ෂැලෝ එකේ කෝමාරිකා ජෙල් එක ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම රාත්‍රී කාලයේදී නිින්දට යන්න පෙර ඔයාලා විනාඩි 5ක් විනාඩි 10ක් කෝමාරිකා ජෙල්, ඊට පස්සේ ඩොක්ටර් රෂෙල්ගේ විටමින් C ජෙල් එක අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න. ඒ කිව්වේ මේව එක දවසේ සේරම ගන්න නැහැ. ඔයාලා දවසින් දවස වෙන් කරගෙන තියාගන්න. ඒ කිව්වේ අපි හොඳින් අපේ අත් කකුල් එහෙම පිරිසිදු කරගෙන ඊට පස්සේ අපි අපේ අත් කකුල් වල කෝමාරිකා ජෙල් ගන්න ඕන. කෝමාරිකා ජෙල් ගාලා විනාඩි 5ක් විනාඩි 10ක් මසාජ් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ බොඩි ලෝෂන් එක නැත්නම් බොඩි බටර් එකක් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට
ඒ කිව්වේ දැන් අපි හිතමුකෝ සඳුදා අපි එක ප්‍රොඩක්ට් එකක් ගන්නවා කොමාරිකා ජෙල් එක ඊළඟ දවසේ විටමින් C ජෙල් එක ගන්නවා. එහෙම ඔයාලට කරන්න පුළුවන්. ඒ කිව්වේ ජෙල් වර්ග ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් රෝස වතුරෙන් ඔයාලගේ අත් කකුල් එහෙම ටෝනර් කරගන්න. ඒ කිව්වේ දැන් අපි අත් කකුල් එහෙම රේසර් කරාට පස්සේ වැක්ස් කරාට පස්සේ එක එක විදියට රෝම ඉවත් කරනෝනි ගොඩාක් අය වීට් කරනවා. ඉතින් රෝම ඉවත් කරාට පස්සේ සම ගොඩාක්ම ඩැමේජ් වෙනවා. එතකොට කළු තිත් වගේ වෙනවා. අන්න ඒව නැති කරගන්න ඔයාලට මේ ජෙල් වර්ග උපකාරී වෙනවා. ඊට පස්සේ රෝස වතුර ඔයාලට පුළුවන් රෝස වතුරෙන් අර අපි මූණ ටෝනර් කරනවා වගේම අපේ අත් කකුල් ටෝනර් කරන්නත් රෝස වතුරෙන්. ඊට පස්සේ ජෙල් වර්ග භාවිතා කරන්න පුළුවන් විටමින් C ජෙල් එක, කොමාරිකා ජෙල් එක භාවිතා කරන්න පුළුවන්. විටමින් C ජෙල් එක ගත්තොත් ඩොක්ටර් රෂෙල්ගේ විටමින් C ජෙල් එක, කොමාරිකා ජෙල් ගත්තොත් ඩොක්ටර් රෂෙල්ගේ කොමාරිකා ජෙල් එක, ෂැලෝ එකේ කොමාරිකා ජෙල් එක ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයාලට රාත්‍රී කාලයේදී ඔයාලගේ සම හොඳට පිරිසිදු කරගෙන මේ ජෙල් වර්ග භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව රෝස වතුර භාවිතා කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ සම ඉක්මනින් පැහැපත් වෙනවා. සමේ තියෙන ප්‍රශ්න විසඳෙනවා. ඊළඟට මම යන්නේ බොඩි ලෝෂන් බොඩි බටර් වර්ග වලට. ඔයාලා දන්නවා මම ජනෙට් එකේ බොඩි බටර් එක ඇවෝකාඩෝ බොඩි බටර් එක යූස් කරනවා. ඒක ගොඩාක්ම හොඳයි. දැන් ඒක ඉවර වෙන්නත් ළඟයි. මම ෆොටෝ ෂෙයා කරගන්නම් ඔයාලත් එක්ක. ඇවෝකාඩෝ බොඩි බටර් එක ගොඩාක්ම හොඳයි. සම ඉක්මනින් පැහැපත් වෙනවා. සමේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒ බොඩි බටර් එක ඉවර වෙනකොට අපේ සමේ ප්‍රශ්නත් විසඳිලා ඉවර වෙනවා. ඒ කිව්වේ අපේ සමේ එක එක ප්‍රශ්න තියෙනවනේ. සමහරුන්ගේ අවුවට පිරිසිලා කළුම කළුයි. මූණට වඩා අත් කකුල් ගොඩාක්ම කළුයි. ඉතින් ඒ ප්‍රශ්න විසඳිලා එතකොට ඔයාලා අරගෙන බලන්න ඇවෝකාඩෝ බොඩි බටර් එක ජනෙට් එකේ ඒක ගොඩාක්ම හොඳයි. ඔයාලා අවුවේ ගාන් යන්න එපා. අවුවේ ගාන් ගියොත් කළු වෙනවා. ඉතින් කොමාරිකා ජෙල් උනත් විටමින් C ජෙල් උනත් අවුවේ ගාන් යන්න එපා. අවුවේ ගාන් ගියොත් කළු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් උදේ වරුවේ දවල් වරුවේ හැම හොඳ සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. මම සන් ක්‍රීම් එකක් ෂෙයා කරගන්නවා. හොඳ සන් ක්‍රීම් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒ සන් ක්‍රීම් එක භාවිතා කරන්න මෝර්නින් රූටින් එකට කොහේ හරි යනවා නම් සන් ක්‍රීම් එක ගාගෙන යන්න පුළුවන්. ඉතින් අනිත් දේවල් ඔයාලට පුළුවන් රාත්‍රී කාලයේදී භාවිතා කරන්න නයිට් රූටින් එකට මම කියපු ජෙල් වර්ග බොඩි බටර් එක එහෙම එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව බොඩි ලෝෂන් එකක් විදියට මම ෂැලෝ එකේ හැම නිෂ්පාදනයක්ම භාවිතා කරනවා. බොඩි ලෝෂන් එක විදියට ෂැලෝ එකේ හැම නිෂ්පාදනයක්ම. ඉතින් ඔයාලට පුළුවන් ෂැලෝ එකේ බොඩි ලෝෂන් වර්ග භාවිතා කරන්න. ඉතින් මම ෂැලෝ එකේ බොඩි ලෝෂන් වර්ග හැම නිෂ්පාදනයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ. මම ෆොටෝස් ෂෙයා කරගන්න. ෂැලෝ එකේ නිෂ්පාදන ලොකු මිල ගණන් නැහැ. ඉතින් ඔයාලා හැමෝටම භාවිතා කරන්න පුළුවන්. හොඳ රිසල්ට් තියෙනවා. ඊට අමතරව මම වැස්ලින් එකේ බොඩි ලෝෂන් වර්ග හැමදේම භාවිතා කරනවා. වැස්ලින් එකේ එන ප්‍රොඩක්ට් එක ගන්නවා. වැස්ලින් එක මම භාවිතා කරන්නේ රාත්‍රී කාලයේදී. මොකද වැස්ලින් එක ගත්තොත් තෙත වගේ තියනවා. වේලෙන්න බලන්නේ සම ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ගොඩාක්ම පැහැපත් වෙන්නේ නැහැ වැස්ලින් එකේ ප්‍රොඩක්ට්. හැබැයි අර වියලි බව නැති වෙලා සම එහෙම අර ගොඩාක් අවුවට පිරිසිලා කැතට කොරල වගේ තියෙනවනේ. එතකොට අර සමේ ප්‍රශ්න ගොඩාක් විසඳනවා වැස්ලින් එක. මොකද තෙල් ගතිය වගේ තියෙනවා සමහරක් වැස්ලින් වල. ඉතින් මම වැස්ලින් ගන්නවා. හැම නිෂ්පාදනයක්ම ගන්නවා. මොකද ඒවා ප්‍රයිස් වලින් උනත් අඩුයි. ඉතින් අපිට ඒ නිෂ්පාදන ගන්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් කාට වුණත් ගන්න පුළුවන් වැස්ලින් එකේ නිෂ්පාදන. වැස්ලින් එකේ නිෂ්පාදනත් ගොඩක් හොඳයි. මම රාත්‍රී කාලයේදී තමයි භාවිතා කරන්නේ. මේ හැමදේම එක සැරේ භාවිතා කරන්නේ නැහැ. එක දවසක් ගත්තොත් දැන් අපි ස්ක්‍රබ් කරන්නේ නැති දවසක් ගත්තොත් මොකද හැමදාම ස්ක්‍රබ් කරන්නේ නැහැනේ. සතියකට දවස් දෙකක් වගේනේ ස්ක්‍රබ් කරන්නේ. සතියකට දවසක් හෝ දවස් දෙකක් වගේනේ. ඉතින් අපිට අනිත් දවස්වල හොඳට සම පිරිසිදු කරගෙන යාළුවෝ අපිට පුළුවන් හොඳ බොඩි වොෂ් එකකින් අපේ සම හොඳින් පිරිසිදු කරගෙන ඊට පස්සේ තෙත මාස්තු කරලා අපිට රෝස වතුර හෝ ඇලෝවේරා ජෙල් විටමින් C
ජෙල් හරි ওই තුනෙන් එකක් හොඳට ඇප්ලයි කරලා විනාඩි 5ක් මසාජ් කරලා බොඩි බටර් එකක් හෝ බොඩි ලෝෂන් එකක් ඇප්ලයි කරන්න. විනාඩි 5ක් විතර ඉන්න ගාපු ගමන් නින්දට යන්න එපා. ගාලා විනාඩි 5ක් විතර ඉඳලා අපේ සමට උරා ගන්නකන් ඉඳලා තමයි අපි නින්දට යන්න ඕන. වතුර එහෙම අනිවාර්යයෙන්ම පානය කරන්න. ජලය ලීටර් 2-3ක් අනිවාර්යයෙන්ම පානය කරන්න. බෝතලයක් එහෙම තියාගෙන ඉන්න. මොකද ඒකට පුරුදු වුණාට පස්සේ ඒ දේත් අපේ ජීවිතයෙන් අයින් කරන්න බෑ. අපේ රූටින් එකෙන් අයින් කරන්න බැරි දෙයක් වෙනවා. ඒ වගේම විටමින් C එහෙම බොන්න. විටමින් C එහෙම ඔයාලට ෆාමසි වලින් ගන්න පුළුවන්. විටමින් C එහෙම ඔයාලගේ සම පැහැපත් කරගන්න එහෙම ගොඩාක්ම උපකාරී වෙනවා. ජලය, විටමින් C ඒ හැමදේම ඔයාලගේ සම පැහැපත් කරගන්න උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි කැරට් ඔයිල් එහෙම අපේ අත් කකුල් එහෙම පැහැපත් කරගන්න උපකාරී වෙනවා. කැරට් ඔයිල් ගොඩාක්ම හොඳයි. ඔයාලට පුළුවන් ගෙදරදීම කැරට් ඔයිල් එහෙම හදාගන්න. අනිවාර්යයෙන්ම කැරට් ඔයිල් එකක් හදාගන්න. ඒ කැරට් ඔයිල් එකක් ඔයාලට රාත්‍රී කාලයේදී මෝර්නින් රූටින් එකට එකතු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කැරට් ඔයිල් එකක් නම් හදාගන්නම ඕන. ඔයාලට YouTube එකේ සර්ච් කරාට පස්සෙත් කැරට් ඔයිල් හදන විදිය, ගෙදරදීම හදන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විදියට හදා ගන්න පුළුවන්. කැරට් ඔයිල් භාවිතා කරලත් ඔයාලගේ සම ඉක්මනින් පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ දේවල් ටික තමයි කරන්නේ මගේ සම පැහැපත් කරගන්න, අත් කකුල් එහෙම පැහැපත් කරගන්න මම මේ දේවල් ටික තමයි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් ටික නැතුව වෙන රූටින් එකක් වුණත් පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ අත් කකුල් එහෙම මූණ වගේම පැහැපත් කරගන්න ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරන්න. තමන්ට කියලා ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න. එතකොට ඔයාලගේ සම ඉක්මනින්ම පැහැපත් වෙනවා. ඔයාලගේ සම ගැන හිතන්න. ඔයාලා වෙනුවෙන් දවස් වෙන් කරගන්න ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. අනිවාර්යයෙන්ම ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. ඊට පස්සේ ස්ක්‍රබ් වර්ග, පැක් වර්ග, ෆේෂල් වර්ග එහෙම දාන්න. ඔයාලා වෙනුවෙන් දවසක් වෙන් කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මම මේ channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්, ස්කින් කෙයාර් රූටින් මම භාවිතා කරන හැමදේම ඔයාලත් එක්ක share කරගන්නවා. හොඳ නිෂ්පාදන වර්ග share කරගන්නවා. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.